BYD වාහන ගත්ත මිනිස්සු ඉවරයි. වාහන වලට අත්තිකාරම් මුදල් පවා ගන්න එක මේ වෙනකොට නවත්තලා. එතකොට වාහන ගත්ත අයට වගකීමකුත් නැද්ද? පාර්ට්ස් එහෙමත් නැති වේද වාහන වලට? ඔය ප්‍රශ්නෙත් මිනිස්සුන්ට තියෙනවා. ඒ වගේම තමයි ඉතින් සමහරු කියනවා BYD ගත්ත අයට දැන් කෙලවිලා තියෙන ඔන්න වැඩේ වෙලා කියලා. බලමුකෝ අපි වීඩියෝ එක. අයබෝවන් සුබ දවසක් ඉතින් සියලු දෙනාට පරණ වාහන අලුත් වාහන හැම වාහනයකම මිලකට බලපෑමක් කරන්න පුළුවන් වුණ වාහනයක් තමයි මේ BYD කියන්නේ. කලිනුත් ලංකාවට ඉලෙක්ට්‍රික් වාහන ආවා. හැබැයි ඉතින් මේ BYD ඉලෙක්ට්‍රික් වාහනත් එක්ක මිනිස්සු වැඩිපුර එකතු වීමක් දක්නට තියෙනවා. හැබැයි ඉතින් සමහරු නම් මේ ඉලෙක්ට්‍රික් වාහනත් එක්ක පුදුම වෛරයක් තියෙන්නේ. මොකද එයාලගේ බිස්නස් වලට ලොකු පාඩුවක් වුණා. වාහන වැඩි මිලට විකුණ ගන්න බැරි වුණා. ඒ නිසා ඉතින් ඉලෙක්ට්‍රික් වාහන ගැන විවිධ කතා ගුවා. ඉතින් මේ වාහන නවත්ත ගන්න පුළුවන්ද කියලා බැලුවා. එක එක ගේම් ගහන්න ගත්තා. ඉතින් ඔන්න ඔහොම යනකොට දැන් BYD ලංකාවට ගේන ජෝන් කීල්ස් පුද්ගලික සමාගම BYD විදුලි වාහන සඳහා අතිකාරම් මුදල් ලබා ගැනීම නතර කරන්න තීරණය කරලා තියෙනවා. දැන් මේකට හේතුව විදිහට සඳහන් වෙන්නේ මොකද්ද දන්නවද? විදුලි වාහන මෝටර ධාරිතාව සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලුවක් මත රේගුව සමග ඇති වෙලා තියෙන මේ තත්ත්වය හමුවේ තමයි ඉතින් මේ දේ කරන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ මෝටර ධාරිතාවේ ගැටලුව විසඳගන්න උත්සාහ කළත් ඒ කාල සීමාව තුළදී මේක විසඳගන්න මේ සමාගමට බැරි වෙලා තියෙනවා. ඉතින් මේත් එක්ක මෙයාලට මේ EV වාහන බෙදා හැරීම ස්ථීර කාල සීමාවක් දෙන්න බෑ කියලා තවුන් සඳහන් කරනවා. ඉතින් අපි දන්නවා මෙයාලා අත්තිකාරම් මුදල් ගත්ත අයට විකල්ප අවස්ථා 3ක් දීලා තියෙනවා. අපි ඒක කලින් වීඩියෝ එකක සඳහන් කරා. ඉතින් ආයේ ඒක නැවත කියන්නේ නැහැ. හැබැයි ඉතින් අර ගොඩක් අය කියනවනේ මේ වාහන අය ලංකාවට ගේන්නේ නැහැ. මේවා ගත්ත අය අමාරුවේ වැටෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. BYD වාහන ඇනවීම් කිරීමට අවස්ථාව දීලා තියෙනවා. හැබැයි ඉතින් අත්තිකාරම් මුදල ලබා ගැනීම කරන්නේ නැහැ කියලා තමයි ඔන්න මේ සමාගම තීරණය කරලා තියෙන්නේ. නැතුව ලංකාවට BYD වාහන ගේන්නන්නේ නැහැ, ගේන්නේ නැහැ කියන එක නෙමෙයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. ඔය වගේ පොඩි දෙයක් වුණාම අපේ මිනිස්සු කියන්නේ මොකද දන්නවද? BYD වාහන ගත්තා ඉවරයි, ආය පාර්ට්ස් ගේන්නේ නැහැ. ඔය වාහන එපා කියද්දී ගත්ත අයට හොඳ වැඩේ. ඔහොම කියන පිරිසක් අපේ රටේ නැතුවම නොවේ. කොයි විදිහකට හොඳ දෙයක් වුණත් අපේ රටේ මිනිස්සු බයින් නැතුව ඉන්නවද? නැහැ. අනිවාර්යෙන් බයිනවා. හැබැයි ඉතින් කොච්චර කොයි විදිහකට කොයි අය කීවත් මේ සමාගම විසින් පාරිභෝගිකයන්ට දුන්නු විදුලි වාහන වාගෙම ප්ලග් ඉන් හයිබ්‍රිඩ් විදුලි වාහන සඳහා වගකීම හා අමතර කොටස් සහ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවට ඔන්න ඔවුන් නිවේදනය කරලා තියෙනවා. ඒ නිසා ඉතින් ගත්ත අය කලබල වෙන්නත් එපා. එයාලගේ සේවාව එයාලා කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා ඉතින් එයාලා ඉදිරියට එයාලගේ වැඩ ටික කරගෙන යයි. නමුත් ඉතින් එක පිරිසක් ඉන්නවනේ BYD වාහන නිසා එයාලට ගොඩක් අපහසුතාවයකට පත් වෙන්න උනා. ඉතින් එයාලා ඒ නිසා කොහොමද මේ ඉලෙක්ට්‍රික් වාහන ගැන අප්‍රසාදයෙන් තමයි කතා කරන්නේ. ඒත් එක්ක තමයි ඔය විවිධ දේවල් කියන්නේ. හැබැයි ඉතින් කොහොම නමුත් BYD වාහන ගත්ත අයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන කතාවත් මේලා කියනවා. ඒ වගේම තමයි ඉතින් ඉදිරියේදී BYD වාහන ගන්න ඉන්න අයටත් ඒ වගේම තමයි ඉතින් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන ඉදිරියටත් වැඩ කරන්න ඕන නිසා තමයි මෙයාලා මේ වගේ නීති රීති දාගෙන වැඩ කරනවා කියලා හිතන්න පුළුවන් වෙන්නේ අපිට. මොකද සමහරව ඉන්නවා වාහන ගෙනල්ලා දෙන්නම් කියලා ඉවරලා මුදල් අත්තිකාරම් ගන්නවා. ඊට පස්සේ වාහනෙත් නැහැ, අවුරුදු ගාණක් මිනිස්සු පොලිමේ ඉන්න ඕනේ. සල්ලි ගන්න පෝලිං වල යන්න ඕනේ. හැබැයි ඉතින් මෙයාලා ගේවා නැහැ. පාරිභෝගිකයන්ට දුන්නු විශ්වාසය ඒ විදිහටම රකින්න සමාගමක් වෙන්න පුළුවන් මේ කියන විදිහට. දැන් ඉතින් මට බයින්න ගනි උඹට කීයක් දුන්නද ඔය සමාගමට කඩේ යන්න කියලා. මට කීයක්වත් දුන්නු එකක් නෙමෙයි මම කියන්නේ. සාමාන්‍ය වාහන ගැන නිවුස් එකක් ආපුවම මම ඒ දේ කියනවා. අනිත් එකේ හොඳක් දකින්නවා නම් ඒ හොඳ දකින්න දේත් මම කියනවා. මොකද මම කාගවත් පැත්ත අරගෙන නම් කතා කරන්නේ නැහැ. මිනිස්සුන්ට හොඳක් වෙනවා නම් එච්චරයි. කොහොම කොයි විදියකට කවුරු කිව්වත් මං ඉන්නේ හැම වෙලේම මිනිස්සුන්ගේ පැත්තේ. මට කාත් එක්කවත් තරංගයක් නැහැ. කිසිම තරහක් නැහැ. මිනිස්සුන්ට හොඳක් වෙනවා නම් කියලා හිතාගෙන මම මේක කරගෙන යන්නේ. අනිත් එක තමයි කොයි විදිහකට කිව්වත් මේ BYD වාහන වලට ගියේ අපේ මිනිස්සු තමන් වියදම් කරන මුදලට සාධාරණයක් වුණ නිසානේ. හැබැයි බැරි වෙලා හරි ඉන්ධන පාවිච්චි කරන වාහනයක් ආවා නම් සාධාරණ මුදලට අපේ රටේ මිනිස්සු ගොඩක් මේ ඉලෙක්ට්‍රික් වාහන වලට යන එක ඇත්තටම අඩු කරනවා. හැබැයි ඉතින් ඉදිරියේදී මුළු ලෝකෙම ඉලෙක්ට්‍රික් වාහන වලට යනකොට ඉතින් අපේ රට විතරක් හැමදාම පස්සට ඉඳලත් බෑ. අපේ රටත් ඒ පැත්තට යන්න වෙනවා. අපේ රටේ නම් ඉතින් මිනිහෙක් වාහනයක් අරගෙන අමාරුවේ වැටුණාට පස්සේ ගොඩක් hina වෙන මිනිස්සුනේ ඉන්නේ. හැබැයි ඉතින් අපි දන්නේ අපිට කොතන වරදීද කියලා. ඒ නිසා ඉතින් අපේ වාහන හීනේ හැබෑ කරගත්ත මිනිස්සුන්ට ඒ වගේම තමයි අපේ වාහන හීනේ හැබෑ කරගන්න බලන් ඉන්න මිනිස්සුන්ට වාහනයකට මාරු වෙන්න ඉන්න කයට වාහන සේල් කරන අයට ඔය හැම කෙනෙක්ටම සාධාරණයක් යහපතක් වෙනවා නම් එච්චරයි. එතකොට ඉතින් ඔන්න ඔහොමයි BYD වාහන වලට මේ වෙනකොට තත්ත්වය තියෙන්නේ. අත්තිකාරම් මුදල් නම් එයාලා ගන්නේ නැහැ. එයාලා පාරිභෝගිකයන්ට දුන්න වාහන වලට ඒ විදිහට මේ අවශ්‍ය දේවල් එයාලා ඒ ආකාරයෙන්ම කරනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.